අපිට ඔය වෙනත් දේශපාලන පක්ෂවල නියෝජිතයින් දේශපාලඥයින් මුණ ගැහෙනවනේ. ඒ අය කියන කතාව තමයි මල්ලි ඔහොම තමයි අනුල්ලායි කතා අහන්න මිනිස්සු යනවානේ. ඉතිහාසෙත් අපි දැක්කනේ ඔය රැස්වීම වල සෙනඟ පිරෙන්න හිටියානේ. ඕව ඔහොම තමයි මල්ලි බලන්නකො ඡන්දෙට ගියාම ඕක වෙනස් වෙනවා කියලා කියනවා. සැප්තැම්බර් මාසේ 21 වෙනිදා දක්වා සුව නින්දක්වත් ලබා ගැනීමේ අරමුණින් මේ වගේ ප්‍රාථමික විදිහට කමක් නෑ. මොකද ජාතික ජනබලවේගයේ ජයග්‍රහණයට පත්වීම ඕකට විශාල දේවල් අහිමි කරනවා. විශාල දේවල් වරප්‍රසාද තමන් විසින් අයිතු ලෙස එක්රැස් කරගන්න ගානේ තමන්ගේ පවුලේ ඥාති වර්ගයා දේශපාලන ඉදිරියට ගෙන යාම සඳහා සකස් කර තිබෙන මාර්ග සිතියම් මෙසියල්. ඒ නිසා ඔවුන්ගේ ප්‍රාර්ථනාව ඔක. නමුත් කනගාටුයි ඔවුන් ගැන මට සැප්තැම්බර් මාසයේ 22 වෙනිදා මේ ජයග්‍රහණය බලකන දැන් කාටවත් මම හිතන්නේ යා මීටර 1500 රේස් එකේ අවසාන වට කිහිපය දැන් දුවමින් ඉන්නේ. වට කිහිපයකුත් නෑ අන්තිම වටේ මැද භාගයේ වගේ ඉන්නේ. කියන්නේ දිනුම් කනුව දැන් පේන මායිමේ ඉන්නේ. ආසන්න. ඔබ මීට සති කිහිපයකට කලින් මට මතක විදිහට මේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්වීමට පෙරද කොහෙද ඔබ කියනවා මේ ඡන්දෙදී එක්කෝ අපි 10%ට අඩුයි එක්කෝ අපි 50%ට වැඩි කියලා. දැන් ඔබ කිව්වා දිනුම් කනුව පේන මානේ තරඟේ අවසන් කරන්න තියෙන්නේ කියලා. දැන් කොතනද 50%ට වැඩි. ඒ කියන්නේ ඇත්තටම ලොවෙත් නෑ. මෙන්න තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක්. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයයි මේ ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය ලබන ඡන්ද සංඛ්‍යාව 9066යි ඡන්ද ප්‍රතිශතය 41.46යි. පළවෙනි පහෙත් නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම. ඇත්තටම කියනවා ලොවෙත් නෑ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම ගත්තොත් 1 2 3 කියන ස්ථාන තුනට එන්නේ නෑ. 4 5 6ත් නෑ. ඔබට මතක ඇති මම මේ නාලිකාවට විල කිව්වා එක දවසක්. මම මැරෙන්න හිටියේ මේ කාර්යය ඉටු කර ගැනීම සඳහා පොරබදපු මිනිසෙක් මිසක ඒ සාර්ථක කරගත්තු මිනිසෙක් ලෙස නෙවෙයි කියලා. මේකද මම හිතුවා අපේ ජීවිත කාලය ඇතුළත අපිට බලය අත්පත් කරගෙන මේ වෙනස් කර ගැනීම සඳහා අවස්ථාවක් ලැබෙයි කියලා අපි හිතුවේ. අපි ඒත් හිතුවා මම මේක පොරබදනවා. පොරබදලා මම ලෙඩ ඇඳිලි කල්පනා කරනවා. මම වෙනස් කරගන්න පොරබදපු මිනිහෙක් කියලා. හැබැයි අද අපිට වෙනස් කිරීම සඳහා අවස්ථාව ලැබෙනවා. ඉතින් වෙනස් කිරීම සඳහා අවස්ථාව ආපුවම මම මිය දෙන්න කැමතියි. ඒ වෙනස් කිරීම සම්පූර්ණ කරපු මිනිහෙක්. එනිසා තව කතාවක් කියනවා මේ රනිල් වික්‍රමසිංහ සහ අපි අතර ගනුදෙනුවක් තියෙනවා. ඩීල් එකක් අනුරන් රනිල් ඩීල් සජිත්ගේ වේදිකාවේ කියනවා. ඩීල් කියන්නේ දෙපැත්තට ලැබෙන්න බෑ. මම රනිල්ට යමක් දෙනවා. රනිල් මට යමක් දෙන්න ඕනේ. ඩීල් කියන්නේ මම විතරක් දෙනවා එයා මුකුත් දෙන්නේ. එහෙම බෑනේ. ඩීල් නම් මම එයාට යමක් දෙනවා එයා මට යමක් දෙන්න ඕනේ. මම කියනවා මම පෞද්ගලිකව හෝ අපේ දේශපාලන පක්ෂය රනිල්ගෙන් ගත්ත යමක් තියෙනවා නම් කියන්න. මම කියන්න යමක් තියෙන තැන්. රනිල් වික්‍රමසිංහ බාර් පර්මිට් සජිවේ മന്ത്രിවරු බාර් පර්මිට් ගත්තා. පුළුවන් නම් සජිත් ප්‍රේමදාස නැහැ කියන්නේ. අන්න ඩීල්. දත් අන්තව තියෙන්නේ මම කියන්නේ ඒක. එයා නැහැ කියන්නේ තාම. ඇවුන්නේ නැහැ වගේ. ඊට පස්සේ තව ඩීල් එකක් මම කියන්නේ. මහනුවර හන්තානේ වත්තේ. අක්කර 12යි රූට් ගණනාවක්. කබීර් රසීම්ට දෙන්න කියලා. රනිල් වික්‍රමසිංහ ලියුමක නියෝගය දුන්නා. ලියුම මං ගාව තියෙනවා. අන්න ඩීල්. ඒ විතරක් නෙමෙයි මෑතකදී රනිල් වික්‍රමසිංහ කියනවා මෑතක තියෙන අවස්ථා ගණනාවකට මා මිත්‍ර අනුර මගේ යාළුවා අනුර ඔය ෂේප් වෙන්න දෙන්නේ. එහෙම മന്ത്രിවරයෙකුට, ඇමතිවරයෙකුට, ජනාධිපතිවරයෙකුට නීත්‍යානුකූල හිමි වෙලා තියෙනවා. ගොඩක් දේවල් අපි අත්හරිනවා. නාස්ති කරනව නෙවෙයි, හොරකම් කරනව නෙවෙයි, අනපනත් වලින්, ගැසට් වලින්, කැබිනට් තීරණ වලින් හිමිකම් තියෙන ගොඩක් ප්‍රමාණිකුත් අපි අත්හරිනවා. මේ රට හදන්නේ එහෙමයි. අපි දන්නවා රට වටා ගෙවල් හදාගත්තා කියලා දුව නිදා ගන්න බෑ. ඒ වගේම රනිල් වික්‍රමසිංහ පහුගියදා උතුරට ගිහිල්ලා ප්‍රකාශයක් කරනවා මම දෙමළ ජනතාවට තර්ජනය කරයි. මට දෙමළ ජනතාවගේ සමාව ගන්න. රනිල් වික්‍රමසිංහ ඔයා කැත විදියට මේ දේශපාලනයේදී ජාතිවාදී උත්සන්න කරන්න උත්සාහ කරමින් තිබෙනවා. හැබැයි මම ස්තුතිවන්ත වෙනවා. රනිල්ගේ ප්‍රකාශයට උත්තරේ දෙන්න මම ඕනේ නෑ. සුමන්දිරන් මහත්මයාම නිවැරදි උත්තරේ රනිල් වික්‍රමසිංහට දීලා තියෙනවා. ඒ නිසා උතුරට ගිහිල්ලා දෙමළ ජනතාව හම්බ වෙලා ජාතිවාදයේ ඇවිස්සීම සඳහා රනිල් වික්‍රමසිංහ දරලාද ප්‍රකාශය දරලාද උත්සාහය උතුරේම ජනතාව නියෝජනය කරන සුමන්දිරන් මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා. දැන් රනිල් ඔයා සමාව ගන්න. රනිල් වික්‍රමසිංහ කියන මොකද්ද? අපි ආපුවාම ගෑස් කුපුරයි. සමහර අය කියනවා මාස 6ක්වත් ආණ්ඩුව කරන්න බෑලු. මාස 6 වැටෙනවලු. දැන් පුද්ගලිකව මම ගත්තොත් අවුරුදු 30 ගණන්. අපි දීර්ඝ කාලයක් මේ දේශපාලනයේ ඉඳලා තියෙනවා. අවලාද අහලා තියෙනවා. දුෂ්කරතාවලට මුහුණ දීලා තියෙනවා. 100ට 3ට අඩු වෙලා තියෙනවා. අඩු වෙලා අපි ආණ්ඩුවක් ගන්නවා. මාස 6 යන්න පව්. එහෙම යන්න ආණ්ඩු මතක තියාගන්න. ලංකාවේ ස්ථාවරම ශක්තිමත් ආණ්ඩුව තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව හදන්නේ. බොහෝම ස්තුතියි තමුන්නාන්සලාට මේ රටේ මේ පරිවර්තනය කිරීමට පියවර තබපු කියලා. අයි කොච්චර බය කරාද? මතක තෙල් පෝලිං, ගෑස් පෝලිං,
සිතුවිය නැති වෙයි, දානය හිමි, පෙරහැර නතර වෙයි, ඩොලර් සංචිත හිඳේ, විදෙස් සබත්තා නැතුව යයි. මතක තියාගන්න. ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගන්නේ රනිල් වික්‍රමසිංහලා සජිත් ප්‍රේමදාසලා මේ වට්ටපු රට හදන්න තමයි ජාතික ජනබලවේගයේ ආණ්ඩුව බලය ගන්නේ. මේ වට්ටපු රට හදන්න. දැන් අපි කියන්නේ රනිල් ඔයගොල්ලෝ පාඩිය ඔයගොල්ලන්ගේ වැඩක් බලාගෙන ඉන්න මේ කඩාවැට්ටු රට පීඩාවට පත්වුණු ජනතාව අර්බුදයේ පතුලටම ගිලා තිබෙන රට අපි බාරගෙන අපි හදනවා. ඔයගොල්ලෝ දැන් පැත්තකට යන්න. අනුර කුමාර දිසානායක මේ රටේ ජනාධිපතිවරයා බවට පත් කරගත්තේ යුත්තේ ඇයි කියන තැනින් අපි වැඩසටහන පොදු ජනතාවට වෙනසක් වුණා. අන්නේ වෙනසේ නියෝජනය මම. පොදු ජනතාවට හැමදාම යහපත් අරමුණු තිබුණා. කොයි ආණ්ඩුව හැදුවා, කොයි නායකයෙක් ඡන්දෙ දුන්නා, ජනතාව ගර්මන යහපත්. ඊට කුඩා ප්‍රමාණයක් තිබුණා Tamanට පෞද්ගලික සංස්ථාවට රිංග ගන්න, පෞද්ගලික ඉඩමක් ගන්න, පෞද්ගලික රැකියාවක් ගන්න වගේ සීමා සහිත වමනාවන් තිබුණා පොඩි ප්‍රමාණයකට. හැබැයි ඕනෑම ආණ්ඩුවක් ගොඩනගන බහුතර මතය, බහුතර ජනයා පොදු වමනාවට. ඒක තමයි ඇත්ත. ඒ කියන්නේ ඇත්තටම ලොවෙත් නෑ. මෙන්න තවත් නිල ඡන්ද ප්‍රතිඵලයක්. ඒ අනුව යාපනය දිස්ත්‍රික්කයේ යාපනය මැතිවරණ බල ප්‍රදේශයේ නිල ඡන්ද ප්‍රතිඵලයයි මේ ජයග්‍රහණය කරන්නේ ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද සංඛ්‍යාව 9066යි ඡන්ද ප්‍රතිශතය 41.46යි. පළවෙනි පහෙත් නෑ රනිල් වික්‍රමසිංහ මහත්මයා කණ්ඩායම. ඇත්තටම කියනවා ලොවෙත් නෑ. සජිත් ප්‍රේමදාස මහත්මයාගේ කණ්ඩායම ගත්තොත් 1 2 3 කියන ස්ථාන තුනට එන්නේ නෑ. 4 5 6ත් නෑ.